සක්වල හැමෝටම අද මම ආවේ ඉතින් මේ ගෙදරට වෙලා ඉන්න ගෘහණියක් විදියට කාන්තා ඔයාලට මේ මොනවා හරි පොඩි දේවල් කරගන්න පුළුවන් අපේ ආර්ථිකය වෙනුවෙන්. ඉතින් ඒකට පොඩි අදහස් කිහිපයක් දෙන්න සහ මම කරන ඒ වගේ දෙයක් ඔයාලට පෙන්වන්න තමයි මම ආවේ. ඉතින් මේ සාමාන්‍යයෙන් කාන්තා අපිට අනිවාර්යෙන් අපේ ගෙදර දොරේ මේ උයන පිහන වැඩ කටයුතු වල යෙදෙනවනේ. ඉතින් ඇත්තටම ඉතින් මේ ඒකම අපිට සාමාන්‍ය බිස්නස් එකක් විදියට කරගෙන යන්න පුළුවන්. කෑම් පාර්සල් හදලා එහෙම ඕඩර්ස් ගන්න එහෙම රසට උයන්න පුළුවන් අය ඉන්නවනේ. ඉතින් මේ අපි ඔබ හරි දැන් ගෙදර ඉන්න අම්මා හරි ඉතින් එයාලගෙත් උදව්වක් අරගෙන මේ උයන්න රසට උයන්න පුළුවන් නේ අම්මලාට අපේ. ඉතින් එහෙම අරගෙන මේ අර ගෙදරට වෙලා නිකම්ම ඉන්නේ නැතුව මේ එහෙම ඉන්න අය ගොඩක් අඩුයි. ඉතින් දැන් මොනවා හරි කවුරු හරි ඔන්ලයින් බිස්නස් එකක් හරි කරනවා මම දන්න තරමින්. ඉතින් ගොඩක් අර ඉස්සර වගේ නෙමෙයි මේ එහෙම ඉන්න අය දැන් අඩුයි. නිකන් ඉන්න අය. ඉතින් මේ එහෙම කරගන්න පුළුවන්. මමත් ඉතින් ඔය ෂොප් එක කඩේ කරන ගමන් කෑමනේ මමත් කරන්නේ. මේ කරන ගමන් ඉතින් එකක් කියලා නෑ. ඉතින් කීපයක්ම කරනවා. ඉතින් කඩෙත් කරනවා. මේ උදේට කඩේටත් කෑම දානවා. මම කඩේ කරනවා. මේ අවසරත් කරනවා. ඊට අමතරව ඕඩර්ස් ගන්නවා කෑමවල. ඉතින් ඕඩර්ස් ගන්නවා කියන්නේ ඉතින් එහෙම දැන් තියෙද්දි ආරංචිය යනවනේ. ඉතින් සෝෂල් මීඩියාම ඉතින් ඕනේ නෑ. ඒ උනාට අපිට ඒක හොඳ මේ එකක් කරගන්න පුළුවන්. සෝෂල් මීඩියා වලින් අපිට ඒක පොඩ්ඩක් තව ඉස්සරහට අරන් යන්න පුළුවන්. දැන් තමයි පේජ් එකක් මොනවා හරි එහෙම තියෙනවා නම් පේජ් එකේ පෝස්ට් එකක් දාලා මේ ඒක ඕනනම් අපිට මුලින් මේ පොඩ්ඩක් මුලින්ම ඉතින් පොඩ්ඩක් බූස්ට් එකක් ගහලා කරලා මේ අතරට අරන් යන්න දෙපේ. ටිකක් වැඩි පිරිසක් අතරට ගෙනියන්න නම් අපිට බූස්ට් එකක් ගහලා ඒක අපිට තනියම කරගන්නත් පුළුවන්. ඒ වුණාට ඊට වඩා අර ගහන්න තැන් තියෙනවනේ. එයාලා කරලා දෙන තැන් අපිට ඒ සේවාව එහෙම තැනකින් එහෙම කරගෙන ඇත්තටම මේ හොඳ දෙයක් කරගන්න පුළුවන් අර කැපවීමෙන් කරනවා නම්. ඉතින් මමත් අර එකම දෙයක් කියලා නෙමෙයි. එකම දෙයක් කියලා කරන්නේ මේ හැම කෑමවල නම් ඉතින් සාමාන්‍යයෙන් හැම අපිට පුළුවන් ඒවා අනිත් බැරි දේවල් පොඩ්ඩක් කාලය තියෙනවා නම් අත්හදා බලන ගමන් එහෙම කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මම මුලින්ම කරේ මේ කෑම පාර්සල් තමයි. ඉතින් ඊට පස්සේ තමයි මේ ෂොප් එක පොඩ්ඩක් ගෙදර ළඟ පොඩියට ෂොප් එක දාලා ඊට පස්සේ තමයි මේ සාමාන්‍ය ෂොප් එකක් පොඩියට රෙන්ට් එකට අරගෙන එතන තමයි දැන් ඉතින් කරගෙන යන්නේ. මේ ඉතින් ඊයේත් මට සාමාන්‍යයෙන් එහෙම එනවා. දැන් අපිට මොනවා හරි අපේ මිනිස්සු කන එක නතර කරන්නේ නැහැනේ. මොන ප්‍රශ්නාවක් මිනිස්සු කනවා බොනවා ඒ වගේ දේවල්. ඒක කොහොමත් ඒක වැටෙන්නේ නැති බිස්නස් එකක්. ඉතින් මට ලැබුණ මේ තවත් කෑම ඕඩර් එකක් තමයි ඔයාලට මේ පේන්නේ. මගේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්ගෙන් තමයි මේක ලැබුණේ. එයා ඉතින් හැම අවුරුද්දම පල්ලියේ තියෙන දානෙකට මගෙන් මේ ඕඩර් එක ගන්නවා. ඊට අමතරව ඉතින් එයා වෙන පාටිස් වලටත් මගෙන් ඕඩර්ස් දා ගන්නවා. මෙතන තියෙනවා කහබත් එක්ක අච්චාරුවක් තියෙනවා. පොලොස් අච්චාරුවක්. පරිප්පු හින්දලා හදලා තියෙනවා. අල තෙල් දාලා චිකන් කලුවට හදලා තියෙනවා කරි එක. බොන්චි අබ ගම්මිරිස් දාලා හින්දලා හදලා තියෙනවා. ඒ දේවල් ටික තියෙනවා ඉතින්. මේ ටික මම අද කඩේ ෂොප් එක ආරින්න දවසක්. ඉතින් එතනින් චුට්ටක් කවර් කරගෙන වහගෙන මේ නැත්තම් මේකට මේ හදද්දිදි මම ආසනය කට්ටිය එනවට මගේ ටයිම් එක ඉවර වෙලා තමයි මම දවල් කෑම හදන්න ගත්තේ. ඉතින් මම 12 වෙනකොට මේ ඕඩර් එක දැන් දෙන්නත් ඕනේ. විනාඩි 10කට විතර කලින් මම ඕඩර් එක රෙඩි කරා. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ දේවල් මොනවා හරි කරන්න ගෙදර ඉන්න කෙනෙක්ට හරි එහෙම කෑම් පාර්සල් වගේ අපි ඉතින් රසට යන දන්නවනේ. ඉතින් සාමාන්‍ය ගෘහණියක් වුණා
ඉතින් ඔයාලට මේක බිස්නස් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් කාටවත් එහෙම අත පාන්න ඕනේ නැහැ. ඒක බිස්නස් එකක් විදිහට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒකයි මමත් කියන්නේ. ඉතින් මොනවා හරි අර ඒ වගේ එහෙම නිකන් ඉන්න නැතුව මොනවා හරි දෙයක් කරගත්තාම අපි ඉතින් ආර්ථිකයට ඒක රාත්තලක් වෙනවනේ. ඉතින් ඒක කරන්න ඕනේ. ඒක කරන කෙනෙක්ට තමයි තේරෙන්නේ. පොඩිම හරි එහෙම දෙයක් කරලා ගන්න පොඩි මුදල හරි වටිනවා. ඇත්තටම හිතටත් තමන් ගැන ආත්මාභිමානයක් ඇති වෙනවා. ඉතින් එතකොට ඒක දිගටම කරන්න ඉබේම අපිට හිතෙනවා. ඉතින් මොනවා හරි ඉතින් අපි ඒ ගැන ඒකට තියෙන උනන්දුව වැඩි වෙනවා. ඉතින් ඔයාලට තව බිස්නස් අදහස් ගොඩක් තියෙනවා. ඉතින් මමත් දැනට කරගෙන යන සහ කරන්න හිතාගෙන ඉන්න. ඉතින් දිගටම රැඳෙන්න ඉන්න මාත් එක්ක අපි ඉතින් හැමෝම එකතු වෙලා මොනවා හරි වැඩක් කරගමු නේද අපි. මම ඒ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් ඔයාලත් මාව subscribe කරලා මට like එකක් comment එකක් දාලා ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම මේ ගමන අපි හැමෝම එකතු වෙලා යමු. ඉතින් ඒකනේ වෙන්න ඕනේ නේද? ඉතින් අපි ඉන්නේ බොහොම පොඩි කාලයයි ඉතින්. ඒ කාලෙදී අපි හැමෝම පුළුවන් මොන දේ හරි හොඳ දේවල් අපි කරගෙන අපේ ආර්ථිකයටත් ගොඩනගාගෙන සතුටින් ඉස්සරහට යමු. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මම මේ වලට ඉතින් ඒක පාර්සල් කරන හැටි තමයි මගේ බොක්ස් ඉවර වෙලා නැත්නම් මම මේ බොක්ස් වල තමයි දාන්නේ. මේ සයිස් එක ලොකු බොක්ස් එක තියෙන්නේ. ඒ නිසා මම ඉතින් ඔය සුදු පත්තරවල අකුරු පත්තර නෙමෙයි සුදු පත්තරවල තමයි ඔය උතන්නේ. ඊට වඩා ෆිනිෂින් ඉතින් අර බොක්ස් එකේ පොඩි බොක්ස් එකක දාලා දුන්නා නම් ඒ ඇත්තටම මල් ළඟේ සයිස් එකේ තිබ්බේ නෑ අද බොක්ස් දාන්න. ඒ නිසා ඉතින් තියෙන දේනුත් ඉතින් අපි අපේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජනයක් ගන්න එපා. මේ අවස්ථාවේ හැටියට මට ඉතින් මේ කාලයක් තිබුණෙත් නෑ ඒවා අරගෙන යන්න. ඒ නිසා ඉතින් තියෙන විදිහට මම ඒක පාවිච්චි කරගත්තා. ඉතින් ඔයාලත් ඉතින් ඒ වගේ අපිට තියෙන සම්පත් වලින් ටික අපි ලොකු වර මහා පරිමාණින් දේවල් එහෙම කරනවා නෙමෙයිනේ. ඉතින් පිළිසිදුවට අර එහෙම ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් අපිට දන්නවා ඉතින් ගෝණයක් අම්මෙක් මොහොම ඒවා පිරිමහගෙන කරගන්න විදියකින් ඒ විදිහ එහෙම ලොකුවට කියලා කියන්න ඕන දේවල් නෙමෙයිනේ. ඉතින් ඔයාලටත් මේ වගේ ගොඩක් ඉතින් බිස්නස් තව තියෙනවා. ඉතින් ඇත්තටම කරන්න පුළුවන් බිස්නස් ගෙදර ඉන්න කෙනෙක්ට උනත් මේ එහෙම මොනවා හරි දෙයක් එහෙම කරගන්න පුළුවන් බිස්නස් ඇත්තටම තියෙනවා. මම ඉතින් දැන් ඔය දැන් ෂොප් එකේ මම කොහෙන්වත් කෑම ගන්න නැහැ. ඉතින් කාගෙන්වත් පිටින් කෑම ගන්න නැහැ. මොකද ඉතින් එහෙම ගොඩක් අය කැමති නැහැ. එහෙම ඉතින් අහන්නේ ඔයා හදන ඒවාද එහෙම පිටින් ගත්තාම ඉතින් එහෙම අපිට අර වගකීමක් කියන්නත් බෑනේ. අපේ කියලා දෙන්නත් බෑ. මොකද මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක අපිට කැලලක් නේ. ඒක හරියන්නේ නැහැ. ඒ නිසා ඉතින් මම මේ බයත් කාගෙන්වත් එහෙම කෑම ගන්න නැහැ. මට පුළුවන් දේවල් අයිටම් ටික මම හදලා දානවා. එහෙම තමයි ඉතින් කරගෙන යන්නේ. ඉතින් තනියම ගහන ගේමක් තමයි ඉතින් මේකත්. පොඩි අයත් ඉතින් පොඩි අයගේ උදව් තියෙනවා. ඉතින් හස්බන්ඩ් නම් ඉතින් මෙහෙ නෑනේ. මේ එයාටත් රුකුලක් වෙමි. ඉතින් මගේ ටාගට් එකක් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ ටාගට් එක යන්න තමයි මම ඇත්තටම මේ හැම දෙයක්ම කරන්නේ. අපිට මොනවා හරි දෙයක් පොඩි එහෙම ටාගට් එකක් තියෙන්න ඕනේ. අපිට පොඩි කිව්වත් ඉතින් අපිට අපේ ටාගට් එක අපිට ලොකු වෙන්නේ නේද? ඒක පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට අපිට ඒක මහා ලොකු දෙයක් නේ. ඉතින් අර ඒ තැනට යන්න පාරක් තමයි මම මේ හදාගන්නේ. ඉතින් මොනවා හරි කරගෙන මේ දේවල් එකතු කරගෙන එකම දෙයක් නැතුව ඒ කරන දෙයට තව දේවල් ඉතින් මේ එක හරි එකතු කරගන්නවා. ඉතින් එහෙම යන ගමනක් අමාරුයි. මේක ඇත්තටම ලේසි නෑ. ඒ වුණාට පටන් ගත්තොත් මේ ලොකු අමාරුවකුත් නෑ. ඉතින් අපි කොහොමද ඉතින් මේ ගෙදර වැඩ කරන අපිට එහෙම ඒ දේවල් ඉතින් අපිට උරුමයිනේ. ඉතින් ඒකෙන්
ආර්ථික වාසියකුත් ලබා ගන්නවා කියන එක ඒක ඉතින් ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලත් මං කියන්නේ මොනවා හරි දෙයක් පටන් ගන්න. දැන් එහෙම කරන අය අඩුයි නම් පටන් ගත්තේ නැත්නම් මොනවාම හරි දෙයක් පටන් ගන්න පිළිවෙලට කරන්න පොඩි දෙයක් එක දේ හරි එක පිළිවෙලට කරන්න බලන්න ටිකක් කරලා මේක හරියනවද කියලා හරි වැරදෙන්න හරි ඒක අත්හදා බලන්න කරන්න ගන්න. වැරදුනාට කමක් නෑ ඉතින් අපිනේ අපේ තමන්ගේ දෙයක්නේ. තව කෙනෙක් ළඟ එහෙම ගිහිල්ලා එහෙම වැඩ කරනවා එහෙම නෙමෙයිනේ ඉතින්. ඔය ටික තමයි ඉතින් මට කියන්න ඕනේ අද. ඉතින් මාව බලාගෙන අහගෙන හිටියට ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් මට මොනවා හරි ඉතින් ඔයාලගේ අදහසුත් තියෙනවා මොනවා හරි දාන්න ඉස්සරහට ඉතින් මම මොනවා දේවල් ටිකක් කරන්න ඉන්නවා ඉතින්. ඒවත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් ඔයාලත් මම කියන්නේ මේ වගේ මම වගේ සාමාන්‍ය විදිහට ඉතින් මොනවා හරි කරන්න පොඩි පොඩියට හරි ගන්න මමත් උදව් කරන්න අදහස් දෙන්න කිසිම දෙයක් තියාගන්න නැතුව මම ඔයාලට හැම දෙයක්ම අහන හැම දෙයක්ම කියලා දෙන්න. රහස් තියෙනවා. ඇත්තටම උයන තියෙනවා. උයන ඒක කියන්නේ කලාවක් නේ. ඒකේ රහස් තියෙනවා. ඉතින් සැලෙවිච්ච රහස් තියෙනවා. ඉතින් මම ඒ දේවලුත් ඔයාලත් අතර බෙදා ගන්න. ඉතින් එහෙම හැමෝම එකතු වෙලා යන ගමනක් මේක. ඉතින් ඇඳලා ඉන්න මාත් එක්ක දිගටම බලාපොරොත්තු වෙන ඔයාලා මං එක්ක ඉඳී කියලා. ඉතින් මට මේක ලොකු හයියක්. ඉතින් ස්තුතියි මාව බලාගෙන හිටියට. මේ වීඩියෝ එක උනත් ඔයාලට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක මට ලොකු සතුටක්.